මුලින්ම ටාස්ක් 3ක් තියෙනවා. ඒ 3 අහගෙන ඉඳලා ඕගොල්ලන් කැමති එක්කෙනෙක් එකට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ එක්කෙනාට ඔය ඔක්කොම කරන්න තියෙන්නේ. sorry brother. sorry. මේක හොඳට අහගන්න. පළවෙනි ටාස්ක් එක විදිහට මම ඕගොල්ලන්ට දෙනවා අරක්කු වර්ග 3ක් කවලම් කරපු බෝතලයක්. ඒ බෝතලේ බීලා ඉවර වෙලා මේ අපේ හොටෙල් එක පිටිපස්සේ ඉන්නවා පිස්සු බල්ලෙක්. ඒ බල්ලගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවගෙන මට ගෙනත් දෙන්න ඕන. බුදු අම්මෝ වන්නම් බෑ බං. ගිය සතියත් බල්ලෙක් ආවා. බලු සීන් වලට එන්න බෑ බං. මං යනවා මෙතෙන් කැපෙනවා මං. ඔයා කැපෙන්න. අපි 3ක් ඉන්නවා අපි බලා ගන්න. ඔන්න දැන් තමයි හොඳම ටාස්ක් එක අහගන්න හොඳට. හරිද? මේ මන් දෙන අරක්කු බෝතලේ දීලා අර පිස්සු බල්ලගේ දතක් ගලවගෙන ඇවිල්ලා මෙතනට ආවොත් අර පේන ලස්සන කෙල්ලත් එක්ක පැයක් ඇතුළත 3 පාරක් සංසර්ගයේ දෙන්න ඕන. එතකොට තමයි උඹලා මේ චැලෙන්ජ් එක දිනන්නේ. මේ මම බාර ගන්න චැලෙන්ජ් එක. ඒ තීරණේ තියෙන ඔයාලට. ඔයා ඕකෙන් කරලා දින දාම ෂුගර් එක විතරනේ. ඔයා යන්න හරියට යන්න. මම බාර ගන්නවා brother. මම බාර ගන්නවා. ඔයා කොහෙද බාරගන්නේ? ඔයාට බෝතලයක් බොන්න බෑ ෂොට් දෙන්න ඔයා බුදි නේද? සීරි අමතක වුණානේ. කවුද වැඩර්? ඔයානේ වැඩර්. මම තමයි ඩෝ රැපර්. ඔයා යන්න ගේමට. ඔයා යන්න. ඔයාට පුළුවන්. මේ බිල ඔයා පියවන් එන්න ඕනේ. මේ තියෙන පුතේ බෝතලේ එන්න ග්ලාස් එක. බොන්න තමයි තියෙන්නේ. බෙරිත් හිඳිලා බෝතලේ හරි ග්ලාස් එක හරි. කොහේද බයි ටු සැන්ඩි? බයි ටු සැන්ඩි දාලා එහෙම ආතල් දෙන්නේ නැහැ මේ ටාස්ක් එකේ. බැරනම් නිකා ඉන්න. මේක තමයි තියෙන්නේ බොන්න. පුළුවන් නම් වීලා පෙන්නන්න. ගෝ මට ඕනේ බයි. මම මේවට කොහොමත් ලයින්. it's okay fine. ඔව්. තව එක ෂොට් එකයි තියෙන්නේ. අතරින්න එපා. හැමෝගෙම නිදහස උඹේ අතේ තියෙන්නේ. Okay manager cheers. යකෝ ඌ වැඩර්. දැන් මම තමයි රැපර් නියමයි. පළවෙනි ටාස්ක් එක ඔයා නියමටම කළා. මගෙන් සුබ පැතුම්. Thank you. සුපිරි. පළවෙනි ටාස්ක් එක නියමටම කළා ඔයා. දැන් තියෙන්නේ දෙවෙනි ටාස්ක් එක. තමයි අර අපේ හොටෙල් පිටිපස්සේ ඉන්න පිස්සු බල්ලගේ දත ගලවගෙන ඉන්න බල්ලා ටිකක් සැරයි. උගේ දත ගලවගෙන මෙතෙන්ට ආවට පස්සේ හරිය පුළුවන් අර කෙල්ලත් එක්ක 3 පාරක් සංසර්ගයේ දෙන්න. Okay එහෙනම් ජය මට තෙරුවන් මටම තුරුනුරුවන්. මං ගියා. යමයි. හතරේ දිනයි. මේ අරුවේක කරයිද බං? යකෝ ඌ අනිවාර්යෙන් දත අරන් යකෝ ඌ වැඩර්. හැබැයි මම තමයි ඩෝ රැපර්. ඒ මම තමයි බ්‍රදර්. අඩු අද අඩු මං කිව්වේ වැඩර් කියලා. තමයි ඩෝ වැඩර් අන්තිම පෑ ගාලා වරේ. දැන් ඔයාගේ වාරේ පැටියෝ. හදිස්සි වෙන්න එපා. ඊට කලින් දත දෙනවකෝ. හරි ඔයි දත දෙන්නම්. මුලින්ම කියන්කෝ. මේකේ මොනවද ගලවන්න ඕනේ කියලා. බ්‍රදර් එතකොට බල්ලා බල්ලට 3 පාරක් ගැව්වා. සුනක නිසල බව අද කුමට තිබුණේ නම් අද විතර නොවේ මේ තරම් සුසුම් මට කියනවාද වැඩි ආදරයට ඇයි දුන්නේ රිදුම් සුනක නිසල බව